සුදත් රෝහණ නිර්මාණාලංකාරය. මම හිත කිව්වා අද නම් ගෙදර ඒවිමයි කියලා. තෙන් අමාරුවත් එහෙමයි නේ. කොළුව යන ආරංචියක් හම්බුණා. මයි දෙයියෝ ඉන්නවා? ඔව්. මගේ යාළු කරත්තකාරයෙක්ගේ කරත්තක නැගලා කොළුව කොළඹ ගිහිල්ලා තියෙනවා. කවද්ද මයි අප්පා? දැන් කීපදහක් වෙනවා. හැබැයි මට මගේ යාළුවා හම්බුනේ පෙරේදා. එහෙනම් මෙහෙන් ගියද එහෙම වෙන්නේ නැහැ. දැන් ගිහිල්ලත් මාස ගාණක්ම වෙනවනේ. සර්දියා කොළඹ යන්න නැතුව මීගමු පැත්තට ගියා නම් අපේ පේදුරුවයි අන්තෝනියයි ගබරියලයි තුන්දෙනාම මුණ ගැහෙන්න තිබුණා. අනේ දෙයියනේ මගේ ගොළුව කොහේ හරි කමන්නේ. හොඳින් ඉන්නවා නම් එච්චර. අලුත් නුවර දේවාලෙට ගිහිල්ලා කන්න ලව්වක් කරන්න ඕනේ. මගේ කොළුව ඉක්මනට ගෙදර එවන්නේ කියලා. දෙයියන්ගේ පිටින් කොහේ හරි කමන්නේ. හොඳින් ඉන්නවා නම් එච්චරයි මට. කොළඹ පළාතේ ගිහිල්ලා විපරමක් කරොත් නරකද? කොළඹ කොහේ හොයන්නද? කොළඹ කිව්වාම මේ මාවනල්ල හන්දිය වගේ 1000ක් විතර විශාලයි. ඉදිරි ගොඩේ ඉදිකට රහන්න හැක.
Abang kalau lambat datang nona tutup pintu. Itu boleh kan? Itu jadi kau. Ya, lewat. Sayang kecil nona, sayang kecil nona. Sayang malam malam. Sayang kecil nona, sayang kecil nona. Sayang kecil malam sayang kecil nona. Sayang kecil nona, sayang kecil nona. Sayang kecil malam. Aha. Ya. Jangan pegang. Oh. 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 Dia kok ngu? Tapi මන්තට වංගියක් කිව්වා බහැපියා තෝ කවුද යකෝ මම මාමන්ඩිලගේ එකේ අපේ එකෙක් අපේ උන් ඔය ගෝනි පඩංගු අතරින් ගන්න යන්නේ නැහැ බල ඇත්ත කියපිය තෝ කවුද කලබල වෙන්න බය වෙන්න එපා මාමන්ඩි මාමන්ඩි මට උදව්වක් කරනවද මම මගින් බහිනකන් මාව යන්නේ යනවද මම මාමන්ඩිලගේ එකෙක් මගේ අපුච්චා අදාසිය අප්පු හත්ති ලව්වයි අපි ඔය සප්පායන් වෙන්න ගොඩනගින කඩේ පිටෝ හාමිගේ කොළුවක් කොයිලද බල මේ කරත්තට කොට නැග්ගේ කොළොම් තොටින් ඊයේ රාත්‍රී ජාමේ මින්කේරි මහතුරු වගේ ඊයේ රාත්‍රියේ මසංගත් සංජේදී බයිනෝත් වලින් එන මේ ගෝනිත් බැලුවා මගේ හිතේ මේ ගෝනි බලංගුවක් බැලුවද කොහෙදයි බුදු මේ කියන්නේ බෝ නොදකපු එක නෙවෙයි තෝ කොළොන්තර වෙලා මොනවද බල කොලේ මිලිටරි බැලන්ස් රස්සාව කරා ඉතින් එතනදී පොඩි කතාවක් වුණා මං ගෙදර යනවා ඔක්කොම කලිත් දෙන් කහට ඩිංගක් සත් කරගෙන බොමු උඹ බය වෙන්න එපා පුතේ මං ඔබ මාවනල්ලට යනකම් යන්න යන්න पूजा किया इतने ले भाई इतने पे निकले ले भाई खराब के डे मत पेगा हम पे हां बजर में पेगा नहीं आई भाई बुसरना तू का नागा के गेट पर भाई ने तू नो बुसर गीला जार ना जो इधर पूजा मत कीजिए ये खराब का पेगा हम पे दुकान जे बुत जरा ये पेगा को चक्कर भाई दुकान जे बुसर किधर सम्मति सानक का जारी लोनाली से हमरो पेगा चल मां चल चल हां चल हां हंगियां पुता पांदरिंगस पारत बेहला चल
පාරේ හිටගෙන ජාවෝ ඉඳලා සුද්දගේ හයියත් අපට පෙන්නලා උඩරට පැත්තේ ජාවෝ නටලා මිනිහා කොයිද බය යනවා? කඩු ගන්න ආවේ කෝපි ස්ටෝරේට යනවා හාන්දුරුවනේ. Haydi derade. Lupa suara. Betul sih. Betul. Yang budak. Yang budak. Yang budak. අර තමුතික මේ හොටෙල් එකේ වැඩ කරපු කේපිල් බොයිගේ ඇඩ්‍රස් එක මට ඕනේ. මන් දන්නේ එකක් නෑ මහත්තයා. අර මක්කටේ. එහෙම කියලා කොහොමද? ඒ මිනිහා අපේ බැරක් ඉදිරියට ගන්න එකකුත් තමයි පැනලා ගිහිල්ලා. මොනවා? ඔව්. දැන් බැරක්කට ඒ මිනිහා මං අරන් ගිහින් සාජන් මේජර් මට පනිෂ් කරන්න හදනවා. තමුතික කුමාරි මේ නම්බරේ හොයලා දෙනවා. මන් දන්නේ නෑ මහත්තයා. ඌ නන්නත්තරේ ආවා. මං ඌට මෙතන රස්සාව දුන්නා. එච්චරයි. ගාබ්‍රියලා ගේබ්‍රියල් කරගත්තෙත් මහත්තයානේ. මෙතන වළම්පිකන් හොද හිටියේ කා බැරක්කට අරගත්තෙත් මහත්තයා. දැන් ඉතින් මම්මක්ක කරන්නද? මහත්තයා විතින් බිදෝ ගන්න. ඒකගේ ගමනන් මෙන්න මේ නුවර පාරේ බෙලිගම්මනේ කිව්වා. මන් දන්න බෙලිගම්මනකුත් නෑ. කැන්ඩි රෝඩ් බෙලිගම්මන. Hey, Minyo! Everybody! Get back up! Come on! Oh පුතා. ඕම් පුතා මගේ යුතුයකම මම ඉස්ස කොලා. මාමණ්ඩි කොලේ ජීවිතේට මතක හිටින කාර්යයක්. මාමණ්ඩිට ගොඩාක් පිං. අද රැට නවතින්න බෑ කොල්ලෝ. අද මම නවතින්නේ අලුත් නුවර දේවාලේ ගාව. මම යන්න. ඔබ ගොහින් පරිස්සමෙන් හිටපන්. ඔබට කවුරු නැති වුණත් අපි වගේ මිනිස්සු ඉන්නේ. උඹත් අපි වගේ කරත්තකාරයෙකු පුතෙක් නොවේ. මං ගින් එනම්. යම් පුතා. යම් පුතා. ලොකු ළමයෝ මගේ පුතේ මම බලන්න ආවද මොයි දෙයියා
අපේ කොන්දමයි පුතේ. ඔගේ දවස් ටිකේම අම්මා ලෙඩ ගන්නේ. මට පුළුවන් හැටියට මං සාතු සප්පායන් කෙරුවා. අපොච්චා අම්මට ආවල් අමාරුවක්ද? මම හිතේ උඹ නැති සංකාව වෙන්න ඕනේ. පපුව එක්කමයි කියන්නේ. අලුත් නුරේද මහත්තයාගෙන් වෙදකම්. දැන් ඉතින් දෙයයන් පිටින් අඩු වෙලා යාවි. මොනවත් කවක් නෑ පුතේ. මොදක ගත්තනේ. කොහේ අතරත් දාලා හිටියද ඔය අප්පා? පොඩි රස්සාවක් කරා. මට ආරංචි වුණා. ඒ වුණාට මේ ගමේ එව්ව කියන්නේ උඹ හිරේටුණයි කියලා. මොනවගේ හිතරින් දන්න එපා. ඉඳලා ඉඳලා ගෙදර ආපු දවසේ මං ගියේ හිරයක් නෑ. මං රස්සාවක් කරා. දැන් මට පුළුවන් අම්මට සාත්තු කරන්න. මට මේ ටිකේම සෙම අමාරු පුතේ. දොට්ට බහින්ද හැටියක් නෑ. මුන්දට සාතු සප්පායන් කරන්න ඕන හින්දා. බඩු ගෝනිත් ආපු තැන්වල. අපොච්චා අම්මගේ වෙදකමට මොනවද අඩුපාඩු? එළ කිරෙන් තල සතකුප්පා තම්බගෙන අඹරලා ගන්න තියෙනවා. එළ කිරි තමයි හොයාගන්න නැත්තේ. එලකිරි? ඕකත් කජ්ජද්ද? ගමේ හැමතැනම ඉන්නේ එළ දෙන්න. ඒ වුණාට ඇතිපදමට හොයාගන්න නෑ. මං කොහොම හරි හොයලා දෙන්න. අපි කොහොම හරි අම්මව සනීප කරගමු. මුදලාලි මහත්තයා පිටිපස්ස පැත්තේ කවුරුත් හිටපු නැති හින්දායි මේ පැත්තට ඇවිල්ලා විපරම් කරලා බැලුවේ. ඒ මොකටද බල? අනේ මුදලාලි මහත්තයා බේතකට කිරි ටිකක්. බෙහෙතකට? ඔව් අපේ අම්මට. කිරි? උඹලා වගේ උන්ට කිරි නෙමෙයි දැන් කවන. කිරි. ලැජ්ජ නැතුව ගෙවල් වලට එනවා. අපේ ෂූටින් මලයාගේ ළමයාගේ ඔළුව බලලා ඉරේ läගලා. අම්මට කිරි. හරියන්නේ මෙතන. බේතකට මුදලාලි මහත්තයා බේතකට මට නෙමෙයි අපේ අම්මට. මුන්දට උගක් අමාරුයි පින් සිද්ධ වෙනවා. તો පළයන්ට මගේ වත් හතරමයි මේ. පල් හොරා. તો පළයන්. සෝගන මම පොලිසියට කියනවා. බේතකට කිරි ටිකක් කිල්ලුවම ලැබුණේ ලේ. කවුරුහරි මේකේ පල්ලිය ගන්න එක ගන්නවමයි. ලෑස්ති වෙලා. ඒවලට ලේවලින් බන්දි ගෙවන්න.